කාලෙකට පස්සේ ඔන්න බටු මෝජුවක් හැදුවා මං අද. හැබැයි මේ බටු මෝජුව හදන්න පටන් ගත්තේ රෑ 11:20ට. උයන්න ආස කෙනාට රැයක් දවාලක් කියලා නැහැ. බටු මෝජුවට අපි බටු බදිද්දී වැඩි කර ගන්න යන්න එපා. මොකද තිත්ත රහට ආවොත් බටු මෝජුව රහට එන්නේ නැති නිසා. හාල් මැස්සෝ, අවු මිරිස්, ඒ වගේම රතු ලුණුත් ගැඹුරු තෙලේ බැදලා මේ බටු මෝජුවට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ වෙනම හට්ටියකට තෙල් මේස හැඳි එකහමාරක් විතර දාලා ඒකට කුරුතු පොතු ටිකක් සුදු ලුණු චූටියට කපාගත්ත ඒවා එක්කම රට ලුණු ගෙඩියකුත් හීනියට කපාගෙන එකතු කරගන්න. කරපිංචත් දාගන්න ඕනේ. ඔක්කොම මේ කලබනා ටික දාගෙන ලුණු තේ හැන්දයි ගම්බිරිස් තේ හැඳි දෙකක් එකතු කරගන්න. අබ කුඩු වෙනුවට මම අබ පේස්ට් එක තමයි එකතු කරගත්තේ. බටු මෝජුවක් හදද්දී සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට්ස් 4ක් තියෙනවා. එකක් අබ පේස්ට් එකක්. සියඹලා කෑල්ලකුත් එකතු කරගන්න. හැබැයි ඒක සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකක් නන් නෙවෙයි. කෑලි මිරිසුත් තේ හැඳි දෙකක ප්‍රමාණයක් මේකට එකතු කරගන්න. ඔන්න අපේ දෙවනි සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක. ටොමැටෝ සෝස්. හැම සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකක්ම එකතු වෙන වෙලාවේ මේක හොඳට කවලම් වෙන්න ඕනේ. තුන්වෙනි සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක විනාකිරි. තේ හැඳි එකහමාරක්ම එකතු කරා. හරිම ටෙම්පටිං මික්ස්චර් එකක් තමයි මේක. මෙන්න මේ වෙලාවේ තමයි අපි කලින් බැදගත්තු ටික දැන් එකතු කරගන්නේ මේ මික්ස්චර් එකට. බටු මෝජුවත් හරියට භාවනාවක් වගේ. ෆෝර්ත් සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි සීනි. මේ සැහැඳි භාගයක්ම මම මේකට එකතු කරා. සීනි එකතු කරන්නේ අපි අන්තිම මොහොතේ. ඉතින් එකතු කරලා මේ වගේ හොඳට මේක හිමීට කවලම් වෙන්න ඕනේ. ලිපේ රස්නේ තියෙද්දිම මේක විනාඩි 5ත් 8ත් අතර හොඳට මේක කවලම් වෙන්න ඕනේ. පහුවෙනිදා පාන්දර 12:29 වෙද්දී බටු මෝජුව හදලත් ඉවරයි.